Hello guys, welcome to NS Diary. hello ළමයි. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද අපි යන්නේ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමා අතරින් මූලස්ථානයක් ගන්න ගලගොඩ සැතපෙන බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගන්න. මේ පන්සල මුහුදු මට්ටමේ ඉඳලා අඩි 300ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ. මේ විහාරස්ථානයේ වැඩ සිටින මේ සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 115ක් එහෙමත් නැත්නම් මීටර් 35ක් විතර දිගයි. පෙනුමෙන් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සිමෙන්තියෙන් නිමවලා තියෙන බවට පෙනුනත් ඉතිහාසයේ දඹදෙන යුගයට අයත් දෙමළ පරාක්‍රමබාහු රජුගේ පාලන සමයට අයත් වසර 800ක් පමණ පැරණි බවත් සැලකෙනවා. මේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාගල සෝමනන්ද හිමිපාසල විදිහට ඒ කාලයේ රජුගේ ප්‍රධාන ඇමති දේවරාජ්‍ය ඇමති විසින් සිදු කර බවටත් මතයක් තියෙනවා. මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ අම්බලන්ගොඩ ඇල්පිටිය පාරේ ගලගොඩ කියන කන්දේ. සාමාන්‍යයෙන් අම්බලන්ගොඩින් ඇල්පිටිය පාරේ කිලෝමීටර් 4 මීටර් 800ක් විතර ආවට පස්සේ තමයි අපිට මේ ප්‍රදේශය හම්බෙන්නේ. මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ කන්ද උඩ තියෙන පීටි ගලක. වාහන එන පාරට අමතරව පල්ලෙහා ඉඳන් උඩට වෙනකම්ම ගල් පඩිපෙළකින් එන්නත් පුළුවන්. මේ ගල් පඩිපෙළේ පඩි 150ක් 200ක් විතර තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේ තියෙන්නේ අන්නේ පඩිපෙළ. මේ පරිසරය හරිම නිස්කලංකයි. හරිම ලස්සනට මල් ඉඳලා පිරිසිදු පිළිවෙලට තියලා තියෙනවා. හැමතැනම නේළුම්, ඕලු, ඒ වගේ වතුර පිපෙන මල් ඉඳලා තියෙනවා. අපි මේ දැන් යන්නේ ඒ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්න. අපි යනකොට නම් බුදුගේ වහලා තිබ්බා. ඊට පස්සේ එතන හිටපු කෙනෙක්ට කියලා අපි දොර අරගත්තා. දොරෙන් ඇතුළට ගියාට පස්සේ ඇත්තටම ඇස් අදහා ගන්න බෑ. ඒ තරමටම විශාලයි මේ බුද්ධ ප්‍රතිමාව. මේ තියෙන්නේ බුදු කුටිය ඇතුලේ. බලන්න කොච්චර ලස්සනද කියලා. දෙපැත්තෙන් එළාරතොට ගැමුණු යුද්ධය සන්ටුවන් කරන්න පිළිම අඹලා තියෙනවා. මේ ඔයාලට පේන්න තියෙන්නේ මම ඔයාලට කලින් කියපු ඒ බුදු පිළිම වහන්සේ. කාලයකට කලින් මේ බුද්ධ ප්‍රතිමාන් වහන්සේව නිදන්හොරුන් විසින් හාරලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ආයත් ප්‍රතිසංස්කරණය කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ මරණ මංචකය නිරූපණය කරනවා. අවුරුදු 100කට විතර කලින් මේ විහාරයේ අයෝනිස් කියලා හිටපු භක්තිකයෙක් ගැමියෙක් විසින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
මේ ඉන්න දුටුගැමුණු රජතුමා දසමහා යෝධයනුත් සමග. ඒත් එක්කම මේ ඔයාලට පේන අඩි 10ක් විතර උසින් පවතින මේ ප්‍රතිමා වහන්සේලා තමයි අතීතයේ බුදුන් බුදුවරු හා මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා. මේ ඔයාලට දිගටම පේන්න තියෙන්නේ ඒ කාලවල වලදී බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබා ගත්ත අය ගැන. මේ පන්සල ගැන ඔයාලා දැන් තව මොනවාරි විස්තර තියෙනවා නම් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව subscribe කරලා like එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්න. පරිස්සමින් ඉන්න. තිරුවන් සරණයි.